හරි 2019 පේපර් එකේ B part එක ගමු අනුමාපන part එක. හරිද? ඒක ඇල්ල හදලා දාමු හොඳයි. 2019 පේපර් එකේ 9 B හදලා හරිද? හරි y ජල සාම්පලයේ SO3 2- SO4 2- NO3- anion අඩංගුයි. මේ ජල සාම්පලයේ අඩංගු anion ප්‍රමාණාත්මකව විශ්ලේෂණය කිරීම සඳහා පහත ක්‍රියාවලිය අනුගමනය කරන ලදී කියලා කියනවා. හරිද? ඔය ටික දාගමු පිළිවෙලට. එහෙමින් කරගෙන එතකොට උත්තර ගන්න පුළුවන් ලේසියෙන්. හරිද? SO3 2- තියෙනවා. ආයෙ ගාව තින්නේ SO4 2- ඉන්නවලු. NO3- ඉන්නවලු. හරිද? ඊට පස්සේ ක්‍රියාපිළිවෙල 1. ක්‍රියාපිළිවෙල 1 කියලා තියෙනවා. y සාම්පලය මෙහා y. හරි? y සාම්පලයේ 25කට මෙයාගෙන් ඔන්න 25යි. y සාම්පලයේ 25කට දානවලු වැඩිපුර BaCl2 දානවා වැඩිපුර. හරිද? ද්‍රාවණයක් කලදමින් එක් කරන ලදී. ඉන්පසු සෑදෙන අවක්ෂේපය. ඔය කියන්නේ මොකද්ද? මෙන්න මේ පද්ධතියේ ඉන්නවා SO3 2- ඉන්නවා. අපි වෙලාව අරගෙන හිමීට හොඳට හදලා දාමු. හරිද? ඉනෝගනික් දැනුම ඕනේ. මොනවද වෙන අවක්ෂේප, මොනවද අවක්ෂේප වෙන්නේ, මොනවද අවක්ෂේප වෙන්නේ නැත්තේ. ඒ ඔක්කොම මේ මතක තියෙන්න ඕනේ. හරිද? හරි. බේරියම් ක්ලෝරයිඩ් දානවා. බේරියම් ක්ලෝරයිඩ් දාද්දී පද්ධතිය අපේ ඉන්නවා SO3- anion ඉන්නවා. SO4 2- සල්ෆේට් anion ඉන්නවා. NO3- anion ඉන්නවා. බේරියම් ක්ලෝරයිඩ් දාද්දී SO3 2- කියන කට්ටිය බේරියම් ධන දෙක අයනයත් එක්ක අවක්ෂේප වෙනවා බේරියම් සල්ෆයිඩ් විදියට. නේද? ඊට පස්සේ SO4 2- කියන එක කරනත් අවක්ෂේප වෙනවා. හරි. එතකොට වැඩිපුර BaCl2 දාද්දී සෑදුණු අවක්ෂේපය කියන්නේ මෙන්න මේ දෙන්නනේ. BaSO3 BaSO4 නේද? හරි. ඊට පස්සේ ඇදුණු අවක්ෂේපයට කටුක ගඳක් සහිත වායුවක් බේරියම් නයිට්‍රේට් කියන අවක්ෂේපය නෙමෙයි. හරි. ඉන්පසු ඇදුණු අවක්ෂේපයට කටුක ගඳක් සහිත වායුවක් තවදුරටත් මුක්ත වීම නවතින තෙක් කලදමින් මෙන්න මේ දෙන්නට දානවලු වැඩිපුර HCl දානවා. මොකද වෙන්නේ? මෙන්න මෙයා බේරියම් සල්ෆයිඩ් කියන එක නා වැඩිපුර HCl හැමෝම දිය වෙනවා. හැබැයි මෙන්න මෙයා දිය වෙන්නේ නැහැ. මූ මොකද වෙන්නේ? මේක දිය වෙනවා. මූ දිය වෙලා මොනවද පිට කරන්නේ? SO2 පිට කරනවා. මූ දිය වෙන්නේ නැහැ. බේරියම් සල්ෆයිඩ් කියන එක නා තනුක අම්ලයක් දැම්ම කියලා දිය වෙන්නේ නැහැ. හරිද? වායුවක් තවදුරටත් මුක්ත වීම නවතින තෙක් කලදමින් මොකද කරා කියන්නේ? කලදමින් වැඩිපුර තනුක HCl එක් කරන ලදී. ද්‍රාවණය මිනිත්තු 10ක් තබා හැර පෙරන ලදී. එතකොට හම් වෙන අවක්ෂේපය කියන්නේ කවුද? එතකොට හම් වෙන අවක්ෂේපය තමයි මෙන්න මෙයා. බේරියම් සල්ෆේට් කෙනෙක් නදී උන්නේ නැහනේ. හරි. ආශ්‍රිත ජලයෙන් සෝදා නියත ස්කන්ධයක් ලැබෙන රුදු මෝරත් කරනවා. දැන් මේ අවක්ෂේපයේ ජලයේ ඉන්නවනේ. මේ ජලය අස්සෙන් අවක්ෂේප වෙන්නේ. එතකොට ජලයේ වාෂ්ප වෙනකන් රත් කරනවා. අවක්ෂේපයේ විතරක්. ඒ කියන්නේ බේරියම් සල්ෆේට් කොටස විතරක් ඉතුරු වෙනකන්. හරිද? මුගේ ස්කන්ධය කොච්චරයි කියලා දීලා තියෙන්නේ. අන්නේ අවක්ෂේප ස්කන්ධය 0.174 ග්‍රෑම් කියලා දෙනවා. හරිද? ඔන්න උතනින් අපිට පුළුවන් මේ වැඩක් කරන්න. උතනින් මෙන්න මෙහෙම කරන්න පුළුවන්. ලැබුණු පෙරණේ වැඩිදුර විශ්ලේෂණය සඳහා තබා ගන්න ලදී කියලා දෙනවා. හරි. දැන් අපි දන්නවා මෙන්න මෙයාගේ ස්කන්ධය දන්නවනේ. ඒ මොකද්ද? MbSO4 සමානයි කීයද? 0.174 ග්‍රෑම්. අපිට මෙතනින් හොයන්න පුළුවන් බේරියම් සල්ෆේට් මෝල් සංඛ්‍යාව. ඒක කොහොමද හොයන්නේ? බේරියම් සල්ෆේට් මෝල් සංඛ්‍යාව කියන්නේ බේරියම් සල්ෆේට් ස්කන්ධය බෙදන්න ඕනේ එයාගේ මৌলিক ස්කන්ධය. නේද? හරි. NbSO4 සමානයි 0.174 ග්‍රෑම්. බෙදන්න ඕනේ 233යි ග්‍රෑම් මෝලයට. මේක බෙදපුවම එයි කෙල්ලකින් බෙදලා මෙයා බෙදපුවාම 0.174 ඉදීම
833 බෙදපුවාම එනවා 7.467ක් 7.467 ගුණ කිරීම 10 ඍණ 4යි මවුල කියලා. හරිද? ඊට පස්සේ මේ මොනවද? බේරියම් සල්ෆේට් මවුල සංඛ්‍යාව. බේරියම් සල්ෆේට් මවුල සංඛ්‍යාවම තමයි මෙන්න මෙතන සල්ෆේට් මවුල සංඛ්‍යාව වෙන්නේ. එතකොට අපිට ගන්න පුළුවන් මොකද බේරියම් සල්ෆේට් කියන්නේ බේරියම් සල්ෆේට් හැදුනේ කොහමද? මු හැදුනේ බේරියම් 2 SO4 2 එකතු වෙලානේ. මොකද මෙන්න මෙයා හැදුනේ. මුගේ මවුල 7.467යි 10 ඍණ 4ක් තියෙනවා කියන්නේ. මෙයාගෙත් 7යි 10 ඍණ 4ක් තියෙන්න ඕන. මොකද ස්ටෝකියෝමීතිය 1:1යි. නේ 1:1නේ. 1:1යි ස්ටෝකියෝමීතිය. හරි. එතකොට දැන් ගන්න පුළුවන් සල්ෆේට් මවුල සංඛ්‍යාව. NSO4 2 7.467යි 10 ඍණ 4යි. දැන් ගන්න පුළුවන් සල්ෆේට් සාන්ද්‍රණය 7.467යි 10 ඍණ 4යි. ඉදන්න ඕන පරිමාව 25 ගුණ කිරීම 10 ඍණ 3යි. බෙදපුවාම එනවා ගන්න ඕනේ බෙදපුවාම එනවා 0.0298යි m කියලා. මේ මොකද්ද? ද්‍රාවණීය සල්ෆේට් සාන්ද්‍රණය. ඔන්න එකක් අපි දැනටමත් ඔයලා ඉවරයි. මූ හරි. හරිද? හරි. ඊළඟට ක්‍රියාපිළිවෙල දෙකට යන්න. ක්‍රියාපිළිවෙල ඔන්න එක. හරිද? එක ක්‍රියාපිළිවෙල දෙකට යන්න. ක්‍රියාපිළිවෙල දෙකේ කියලා තියෙනවා y සාම්පලයේ තව 0.25ක් පාවිච්චි කරනවා. සෝරි. y සාම්පලයේ ඝන සෙන්ටිමීටර් 25ක් පාවිච්චි කරනවා. හරිද? y සාම්පලයේ 25යි සෙන්ටිමීටර් පාවිච්චි කරනවා. මෙයාට දානවලු වැඩිපුර තනුක 2SO4 හා ආම්ලීකృత KiO3 දානවලු. KiO3 දානවා. විශිෂ්ට දර්ශකයේ ලෙස භාවිත කරමින් 0.02 m තයිසල්ෆේට් සමග අනුමපනය කරනවා. මුක්ටු I2 අනුමපනය කරලා දානවලු. හරිද? ඔතන මොකද වෙන්නේ? හරි. මේක පිළිවෙලට තේරුම් ගමු. හරිද? ද්‍රාවණයේ ඇස්සේ කවුද ඉන්නේ? SO3 2- ඉන්නවා. SO4 2- ඉන්නවා. NO3 මයිනස් කියන එක නයි ඉන්නවා. KiO3 ගන්නවා. KiO3 දානවා. KiO3 බලන්න. KiO3 කියන්නේ KiO3 අයඩින් වල ඔක්සිකරණාංකය බලන්නකො. ඒ නැතත් අපි දන්නවා KiO3 කියන්නේ ඔක්සිකාරකයක්. අපි KiO3 පාවිච්චි කරන්නේ ඔක්සිකාරකයක් විදිහට. යව එක්කෙනෙක්ව ඔක්සිකරණය කරලා KiO3 ඔක්සිහරණය වෙන එක තමයි වෙන්නේ. හරි. එතකොට ඔක්සිකරණය වෙන්න පුළුවන් කට්ටිය කවුද පද්ධතියේ ඉන්නේ බලන්න. මෙයා බලන්න NO3 මයිනස් කියන එකනාගේ නයිට්‍රජන් ඉන්නේ ධන 5. නේද? හරි. SO4 2- කියන එකනාගේ සල්ෆර් ඉන්නේ ධන 6. උන් දෙන්නටම ආයේ ඔක්සිකරණය වෙලා උඩට යන්න බැහැ. හැබැයි මෙන්න මෙයා ඉන්නවා. SO3 2- කියන එකනාගේ සල්ෆර් ඉන්නේ ධන 4 ඉන්නේ. එතකොට සල්ෆර්ට තව උඩට යන්න පුළුවන් ධන 6 දක්වා. කවද හැදෙන්නේ? SO4 2- කියන එකනම තමයි ආයෙත් හැදෙන්නේ. නේද? එතකොට මෙන්න මේ දාන KiO3 හැමුවේ සල්ෆයිඩ් අයනය තමයි වැඩ කරන්නේ. නේද? ඇයි මේ තනුක H2SO4 දාන්නේ? තනුක H2SO4 දාන්නේ මෙන්න මේ රෙඩොක්ස් ප්‍රතික්‍රියාවන්න මෙතන වෙන්නේ. මෙන්න මේ රෙඩොක්ස් ප්‍රතික්‍රියාව ආම්ලික මාධ්‍යය තමයි සිද්ධ වෙන්නේ. ආම්ලික මාධ්‍යය සිද්ධ වෙද්දී මාධ්‍ය ආම්ලික කරන්න H ධන අයන දෙන්න කවුරු හරි ඉපැයි. අන්න ඒකට තමයි මෙන්න මේ H2SO4 දාන්නේ. පැහැදිලිද? හරි. දැන් අපි ගමු ප්‍රතික්‍රියාව. මොකද වෙන්නේ? ඔය KiO3 දාද්දී පිළිවෙලට ලියලා ගමු.
KO3 දාන්න. අපි IO3 මයිනස් 9 එකමු. ලේසියිනේ. IO3 මයිනස් කාත් එක්කද වැඩ කරන්නේ? SO3 2 මයිනස් 1. වැඩ කරලා කවදාද හදන්නේ? SO3 2 මයිනස් ඔක්සිකරණය වෙනවා. SO4 2 මයිනස් බවට. IO3 මයිනස් ඔක්සිකරණය වෙනවා. I2 බවට. මුලින්ම ප්‍රතික්‍රියාව තුලිත කරන් ඉන්න ඕනේ. I2 බැලන්ස් කරන්න මෙන්න මෙතෙන්ට දෙකක් දාන්න එපා. හරි. සල්ෆර් තුලිතයි. හරි. දැන් ඔක්සිකරණාංක බලමු. මෙයාගේ I ගේ ඔයාලා බලුවොත් ඔයාලට ධන 10ක් කියලා. හරි. මෙයාගේ බිඳුවයි සල්ෆර් ධන 6යි. මේකේ ධන 4යි. මෙතන වෙනස 2යි. මෙතන වෙනස 10යි. මේක ගුණ කරන්න ඕන 5යි. හරිද? මේක ගුණ කරන්න ඕන 5යි. හරි. ඊට පස්සේ මොකද කරන්න ඕනේ? ආරෝපණ තුලිත කරන්න ඕනේ. මෙතන ඍණ 2යි. මෙයාගේ සල්ෆර් වල සීන් වෙනවා. මෙයාගේ බිඳුවයි. H+ දාන්න ඕනේ මේ පැත්තට 2. එකට දාන්න ඕනේ H2 ඕක කියලා. ඔන්න ඕකනේ. තුලිත ප්‍රතික්‍රියාව ඕක. හරිද? හරි. හරි. දැන් මොකද කියන්නේ? මෙන්න මේ පිටවෙන I2ත් එක්ක අනුමපනය කරනවා කියන්නේ. ඔන්න ඔය පිටවෙන I2ත් එක්ක තයෝසල්ෆේට් අනුමපනය කරනවා. H2O3 2 මයිනස් මේ යන තයෝසල්ෆේට් කියන්නේ. උන් දෙන්න අනුමපනය කරනවා. මෙතනින් I2 ප්‍රතික්‍රියාවට මේ IO3 මයිනස් SO3 2 මයිනස් එක ප්‍රතික්‍රියා කරලා මෙන්න මෙතනින් I2 පිට වෙනවා. අන්නේ I2 තයෝසල්ෆේට් එක්ක ෂණික අනුමපනය කරලා දානවලු. ඒ I2 කියන්නේ වායුවක්නේ. I2 වායුවක් හින්දා අපිට අනුමපනය කරගන්න පිටවෙන ඔක්කොම I2 ටික මෙන්න මෙතන තයෝසල්ෆේට් එක්ක වැය කරන්න ඕනේ. ප්‍රතික්‍රියා කරවන්න ඕනේ. එහෙම වුණොත් තමයි අපිට එක්කෙනෙක්ගේ සාන්ද්‍රණය දැනගත්තොත්, එයාගේ වැය වෙච්ච පරිමාව දැනගත්තොත් අනිත් එක්කෙනාගේ වැය වෙච්ච අනිත් එක්කෙනාගේ මවුල ගානව සාන්ද්‍රණය හොයන්න පුළුවන් ඉන්නේ එතකොට. එතකොට I2 මෙතනින් පිට වෙන්නේ ගෑස් එකක් විදියට. අන්නේ ගෑස් එක ෂණිකව අපි අනුමපනය කරලා දාන්න ඕනේ. නැත්නම් එතනින් කොටසක් හාන වෙනවනේ. නැත්නම් එහෙම වුණොත් එහෙම හරියටම ගාණක් එන්නේ නැහැ. ඒක තමයි මෙතන මේ ගාණ කියලා තියෙන්නේ. මුක්ත වූ I2 ඉක්මනින් අනුමපනය කරලා දී කියලා. පැහැදිලිද? හරි. හරි. මොකද වෙන්නේ? I2 තයෝසල්ෆේට් එක්ක ප්‍රතික්‍රියා කරපුවම හදන්නේ I- හදනවා. දෙකක් I- මේක තුලිත කරගන්න පුළුවන්. ටෙට්‍රාතයෝනේට් හදනවා. ඒ කියන්නේ S4O6 2- තුලිත කරගන්න මෙතන දෙකක් දාන්න ඕනේ. හරි. දැන් තුලිතයි. හරි. දැන් මොකද්ද කියලා තියෙන්නේ? භාවිත වූ තයෝසල්ෆේට් පරිමාව 20යිලු. පැහැදිලිද? තයෝසල්ෆේට්ගේ සාන්ද්‍රණය 0.02යි. අපිට මෙතනින් හොයන්න පුළුවන් N S2O3 2- කීයද? මේ සාන්ද්‍රණය 0.02යි. වැය වෙච්ච පරිමාව 20යි. මොන කිරීම 10/3යි මවුල. කීයද? 0.2යි 0.4යි. 4 ගුණ කිරීම 10/3යි මවුල. පැහැදිලිද? හරි. එතකොට ස්ටොයිකියොමීටරියෙන් අපිට ගන්න පුළුවන් I2 මවුල සංඛ්‍යාව. I2 මවුල සංඛ්‍යාව 2ට 1යි නෙමෙයි. 2ට 1යි ස්ටොයිකියොමීටරික සංගුණිකේ 2ට 1යි. එතකොට වැය වෙච්ච I2 මවුල සංඛ්‍යාව වෙන්නේ ඒකෙන් භාගයක්. තයෝසල්ෆේට් මවුල සංඛ්‍යාවෙන් භාගයක්. එතකොට NI2 සමානයි. කිරීම බෙදලා දාමු 0.2යි 10/3යි මවුල. පැහැදිලිද? හරි. එතකොට මෙතනින් පිට වෙච්ච I2 ගාන කීයද? මෙන්න මෙතනින් පිට වෙච්ච I2 ගාන වෙන්නේ 0.2යි 10/3යි මවුල. එහෙනම් අපිට ගන්න පුළුවන් කෙලින්ම SO3 මවුල සංඛ්‍යාව. SO3 2- මවුල සංඛ්‍යාව ස්ටොයිකියොමීටරික සංගුණක ගත්තොත් එහෙම 1ට 5 තමයි තියෙන්නේ. 0.2ක් මෙතනින් වෙන වුණා නම් මෙතනින් එකේ 5 ගුණය. ඒ කියන්නේ 1 ගුණ කිරීම 10/3යි මවුල. මේ මොනවද? පද්ධතියේ තිබ්බ SO3 2- මවුල සංඛ්‍යාව. පැහැදිලිද? එහෙනම් අපිට කෙලින්ම ගන්න පුළුවන් කියලා ගමු. SO3 2- සමානයි 1 ගුණ කිරීම 10/3යි මවුල. එහෙනම් SO3 2- සාන්ද්‍රණය අපිට ගන්න පුළුවන් 1 ගුණ කිරීම 10/3 දන්න ඕන පරිමාවෙන්. පරිමාව කීයද? 25 ගුණ කිරීම 10/3.
හරි එකට 25 කියන්නේ 0.04නේ 0.04යි මේ කවුද SO3 2 සාන්ද්‍රණය හරි ඊළඟට ක්‍රියා පිළිවෙල 3 හරි ඔන්නෝම පිළිවෙලට හොයාගෙන යන්න පුළුවන් ලේසියි අනුමත ගන්න වැඩි ගොඩක් කට්ටිය හදන්නේ ඒක අමාරුයි වෙලාවදී මම කියලා පැටලෙනවා කිසි කේසයක් නැහැ ඉනෝගනික් දැනුම පොඩ්ඩක් උනට තියෙන්න ඕන හරිද ඕගනික් දැනුම හොඳට තියෙනවා නම් මේක හදන්න ලේසි අපි අර තනු ගාමල දාපුවාම මොකද මොනවද වායු පිට වෙන්නේ නැහැ මොනවද ඔක්සිකරණය ඔක්සිහරණය වෙන්නේ මොකද එතකොට අවක්ෂේපයක් දී වෙන්නේ මොනවද අම්ලයක් දාපුවම දී වෙන්නේ මොනවද දී වෙන්නේ නැත්තේ මොනවද අන්න ඒ ටික ඉනෝගනික් දැනුමෙන් මතක තියෙන්න ඕනේ එහෙම තිබුණොත් අපිට ලේසියෙන් අනුමපන ගාන හදාගන්න පුළුවන් හරිද අනුමපන කියන කට අතල ගානක් නේ ලේසි අනිවාර්යෙන් හදන්නත් ඕනේ හරි හරි ක්‍රියාපිළිවෙල 3ට යන්න ක්‍රියාපිළිවෙල 3 කියනවා ක්‍රියාපිළිවෙල එකෙහි ලැබුණු පෙරණේ එකට යන්න ක්‍රියාපිළිවෙල එකෙහි ලැබුණු පෙරණේ කියන්නේ BaCl2 දැම්මනේ BaCl2 දාලා මොන්න මගුලක් අවක්ෂේප වුණා බේරියම් සල්ෆේට් අවක්ෂේප වුණා බේරියම් සල්ෆයිඩ් අවක්ෂේප වුණා ඊට පස්සේ මොකද කරේ HCl දාලා SO3 ටික වාෂ්ප කරලා ඇරියා SO2 වෙනකන් දැන් ද්‍රාවණයේ SO3 අයන නෑ ද්‍රාවණයේ ඉන්නේ මොනවද ද්‍රාවණයේ SO3 අයන නෑ එයා SO2 විදිහට වාෂ්ප වෙලා ගියා හරිද බේරියම් සල්ෆේට් අවක්ෂේප වුණා ඒ අවක්ෂේපය ගත්තා පරීක්ෂණයට ගත්තා හරිද දැන් ඒ වුණාට ද්‍රාවණයේ එක්කෙනෙක් ඉතුරු වෙලා ඉන්නවා ද්‍රාවණයේ NO3 ඉන්නවා නේද NO3 HCl දැම්ම කියලා වාෂ්ප වෙලා යනවද නැහැ NO3 තනු කම්ලත් එක්ක වායුවක් පිට කරන්නේ නැහැ NO3 කියෙන් NO2 පිට කරන්න නම් සාන්ද්‍ර H2SO වගේ දාන්න ඕන ඔන්න ඔයා හිතන්න බැරි වෙලාවත් NO2 තිබ්බ කියලා NO2 තිබ්බනම් එයා තනුක H+ දාද්දි NO2 පිට කරනවා හැබැයි අපි දැන් මෙයා නෑනේ ඒ හින්දා මෙයා පද්ධතිය ඉතුරු වෙලා ඉන්නවා NO3 කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ දැන් ඔය ඉහත ලැබූ පෙරණේ කියලා කියන්නේ මෙන්න මේ NO3 ඉන්න පද්ධතිය හරිද අන්න දැන් පෙරණේ ගත්තොත් එහෙම පෙරණේ අපිට වැදගත් එක් විදිහට ඉන්නේ කවුද NO3 කියන එක හරිද හරි NO3 ඉන්නවා දැන් මොකද කියන්නේ එකේ ලැබුණු පෙරණේ තනුව සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග උදාසීන කරන්නේ ඒ තනුව සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක උදාසීන කරන්නේ මෙතන බලන්න උඩ වැඩිපුර දැම්මනේ තනුව HCl දැම්ම වැඩිපුර HCl දාද්දි මොකද උනේ මෙන්න මේ බේරියම් සල්ෆයිඩ් කියන එක වාෂ්ප වෙන්න HCl කොටසක් වැය වුණා බේරියම් සල්ෆයිඩ් කියන එක වායුවක් වෙන්න SO2 පිට කරන්න HCl කොටසක් වැය වුණා වැඩිපුර දාපු හින්දා තව HCl ඉතුරු වෙලා ඉන්නවනේ අන්න ඒ ටික උදාසීන කරන්න තමයි මොනවද දාන්නේ තනුව සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාන්නේ පැහැදිලිද හරි ඊට පස්සේ උදාසීන කර ඒකට වැඩිපුර ඇලුමිනියම් කුඩු දානවා හරිද මොකද කරන්නේ මෙයාට දානවා Al කුඩු හරිද තනුක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් NaOH හරිද එකතු කර ද්‍රාවණය රත් කර මුක්ත වූ වායුව ඔය මුක්ත වූ වායුව කියන්නේ මොකද්ද මෙන්න මේ ප්‍රතික්‍රියාව අපිට හම්බ වෙනවා කොහෙද හම්බ වෙන්නේ අපිට හම්බ වෙනවා නයිට්‍රේට් අයන හඳුනා ගැනීම යටතේ මෙන්න මේ ප්‍රතික්‍රියාව හම්බ වෙනවා මෙතනින් පිට කරන වායුව මොකද්ද මෙතනින් පිට කරන්නේ අපි දන්නවා ඇමෝනියා තමයි පිට කරන්නේ පැහැදිලිද හරි මෙතන වෙන්නේ රෙඩොක්ස් ප්‍රතික්‍රියාවක් අපි දන්නවා ඇලුමිනියම් කියන එක නා ඔක්සිහරණය වෙනවා AlO2 බවට මෙයා ඔක්සිහරණය වෙනවා NO3 ඔක්සිහරණය වෙනවා ඇමෝනියා බවට හරි මොකද කරන්නේ ද්‍රාවණය රත් කර මුක්ත වූ වායුව 0.01 HCl සමග මොකද කරන්නේ පරිමාවකට ප්‍රමාණාත්මක හරි අර ගස්සට අවශෝෂණය කරනවා හරි ඒ ටික පස්සේ බලමු මේ ප්‍රතික්‍රියාව තුරත කරන් ඉමු හරි මේක හොඳ ප්‍රතික්‍රියාවක් ගොඩක් කට්ටිය පටලත් ගන්න ප්‍රතික්‍රියාවක් මේක ලේසිම ලේසි මේ ප්‍රතික්‍රියාව හරි මේවා ගන්න රෙඩොක්ස් ප්‍රතික්‍රියාවක් කියලා දන්නවා ඔක්සිකරණය ඔක්සිහරණයෙන් හම්බෙන ඵල අපි දන්නවා මෙන්න මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාන්නේ මේක ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ වාෂ්මික මාධ්‍යනේ වලට මතක නම් ඇලුමිනියම් කියන එක නා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාද්දී මොකද වෙන්නේ Al3+ කියන එක නා Al3+ කියන එක ගන්නවා Al3+ කියන එක නාට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාද්දී ටිකක් දාද්දී මොකද වෙන්නේ ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් විදියට අවක්ෂේප වෙනවා වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාද්දී
AlO2 මයිනස් දක්වා යනවා. NaAlO2 කියලා එක්කෙනෙක් වලට මතක. NaAlO2 සෝඩියම් ඇලුමිනේට්. අර ප්‍රබල භාෂ්මයක් හමුවේ අවක්ෂේප සාදා, ඒ කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හමුවේ අවක්ෂේප සාදා වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හමුවේ දියවන කැටායන කියලා සෙට් එකක් තිබ්බේ. කැටායන සෙට් එකක් තිබ්බනේ මතක නම්. අන්න ඒ ටිකේ මෙන්න මෙයා ඉන්නවනේ. සෝරි. Al3+ කෙනෙක් කෙනා ඉන්නවා. Al3+ දිය වෙලා Al3+ අවක්ෂේප වෙන ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් විදියට එයා වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හමුවේ දිය වෙනවා AlO2 මයිනස් බවට. මතකද? හරි. චුට්ටක් නෝට් එකත් පෙරලා බලන්න. නෝට් එක පෙරලා බැලුවොත් ඔය ටිකත් සෙට් එකත් මතක් වෙයි. හරිද? දැන් මේ ගාන හදාගෙන යද්දී මම පොයින්ට් අවුට් කරන්න මෙන්න මේ කොටස් තිබ්බේ කියලා ඒ ටික නෝට් එකේ පෙරලා බලන්න. එතකොට ඒකත් ආයෙ රිවයිස් වෙනවනේ. හරි. ඊට පස්සේ මේ ප්‍රතික්‍රියාව අමතක කට්ටියට මතක් කරගන්න තමයි මම කියන්නේ. හරි. අපි දන්නවා එතනදී මොකද වෙන්නේ? ඇලුමිනියම් කුඩු කියන ඇලුමිනියම් Al කියන එක ඔක්සිකරණය වෙනවා LO2 මයිනස් බවට. NO3 මයිනස් ඔක්සිකරණය වෙනවා ඇමෝනියා බවට. හරි. ප්‍රතික්‍රියාව තුලිත කරගෙන මේක භාෂ්ම වාද්‍ය වෙන්නේ. ඒකත් මතක තියාගන්න ඕන. අපි OH මයිනස් දාලා තමයි මේක තුලිත කරන්න ඕනේ. එතකොට කට්ටියට මතක නම් OH මයිනස් ඉන්නේ H2 මේකේ ජලයත් එන්නේ මෙන්න මේ පැත්තට, තුලිත කරද්දී ජලය එන්නේ මේ පැත්තට. හරි. ඒවා ඔක්කොම මතක තියාගෙන ප්‍රතික්‍රියාව තුලිත කරන්න පටන් ගද්දී ලියන්න මෙන්න මෙහෙම පටන් ගන්න. මේ හැරින් ලියන්න පටන් ගන්න. නැත්තම් මෙහි H2 දාලා තුලිත කරන්න එහෙම ඉඩමදි වෙනවා. හරි. ඔක නිකන් පුරුද්දෙන් ඔය ප්‍රතික්‍රියාව සෙට් වුණාම ගණන් හදපුන්ට මතක ඇති. මේ මෙන්න මේ පැත්තේ ඉඩමදි වෙනවා. මෙන්න මෙහි ලියන්න ඉඩමදි වෙනවා. ජලය දාලා තුලිත කරන්න ඉඩමදි වෙනවා. හරිද? මතක වුණ මතක ඇති. හරි. එතකොට හරි මේක තුලිත කරලා ගමු. මොකද කරන්නේ? NO3 මයිනස් ඇලුමිනියම් එක මොනවද හදන්නේ? Al2 මයිනස් ඇමෝනියා. පැහැදිලිද? හරි. මෙයාගේ ඔක්සිකරණාංකය නයිට්‍රජන්ගේ ධන 5යි, බිඳුවයි, ධන 3යි, ඍණ 3යි. හරිද? ඔක්සිකරණාංක වෙනස ගත්තොත් එහෙම වෙනස 8යි. ඔක්සිකරණාංක වෙනස 3යි. එතකොට මේක ගුණ කරන්න ඕන 8න්. 8න් ගුණ කරද්දී ලියා කරන්නම් මේක ගුණ කරන්න ඕන 3යි. මේක 8න් ගුණ කරද්දී මෙතෙන් 8යි, මෙතෙන් 8යි, මෙතන 3න් ගුණ කරද්දී මෙතෙන් 3යි, මෙතෙන් 3යි. ආරෝපණය කරද්දී මෙතන ඍණ 3යි. මේකේ නෑ ඍණ 8යි. කොහොමද එන්නේ? හරි. එතකොට ආරෝපණ මේ පැත්තේ ඍණ 5ක් වැඩි නේද? ඍණ 5යි කියන්නේ. එතකොට අපි භාෂ්ම මාධ්‍යයේ OH මයිනස් දාලා තමයි තුලිත කරන්නේ. එතකොට මෙහෙට 5ක් OH මයිනස් වෙනවා. හයිඩ්‍රජන් තුලිත කරන්න ජලය දාන්න ඕනේ. මෙතන හයිඩ්‍රජන් 5ක් ඉන්නවා. මෙතන හයිඩ්‍රජන් 5යි. මේ පැත්තේ හයිඩ්‍රජන් ගත්තොත් එහෙම 3 9ක් ඉන්නවා. එතකොට මේ පැත්තේ 4ක් වැඩි. මේ පැත්තට හයිඩ්‍රජන් 4ක් ඉන්න නම් ජල අණු දාන්න ඕන 2ක්. H2O එකක් දැම්මම හරි. ඔක තමයි ප්‍රතික්‍රියාව. හරිද? ඕක තුලිත කරගන්න පුළුවන් වෙන්න ඕන. මතකෙනුත් ලියලා දාන්න පුළුවන් නම් මතකෙන් ලියලා දාන්න කිසි ප්‍රශ්නයක් නැහැ. වෙලාවත් ඉතුරු වෙන්නේ. හරි. නැත්තම් මේක තුලිත කරලා ගන්න පුළුවන් වෙන්න ඕන. හරිද? හරි. ඊට පස්සේ නම තුලිත කරගෙන ඉවර වෙලා. බලන්න ගානට යන්න. ගාන කියලා තියෙනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග උදාසීන කර ඒට වැඩිපුර ඇලුමිනියම් කුඩු තනුක එන්නේ දාලා රත් කරනවලු මුක්ත වූ වායුව. මුක්ත වූ වායුව කියන්නේ මෙන්න මෙයා. මුක්ත වූ වායුව HCl ද්‍රාවණයක 20ක පරිමාවකට ප්‍රමාණාත්මකව යවා ප්‍රතික්‍රියා කරන ලදී කියලා කියනවා. ප්‍රතික්‍රියා සම්පූර්ණ වීමට ලිට්මස් සමග පරීක්ෂා කරන ලදී. මුක්ත වූ වායුව සමග ප්‍රතික්‍රියා කිරීමෙන් පසු ඉතුරුව ඇති HCl සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක මගුලක් කරනවා. හරි. ඔතන මොකද්ද ඔය කියන්නේ? දැන් මෙතන ඇමෝනියා පිට වුණානේ. හරි. ඔය ඇමෝනියා කියන ටික පිට වෙච්ච ඇමෝනියා ටික HCl පුරවපු නිකන් මොකක් කරේ මගුලක් ගන්නකො. මේකේ මොනවද තියෙන්නේ? මේකේ තියෙන්නේ HCl තියෙන්නේ. HCl මෙන්න මේකට යවනවා. හරිද? මේකට යවද්දී යම් කිසි HCl ප්‍රමාණයක් එක්ක මෙන්න මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ටික මෙන්න මේ HCl ප්‍රමාණයත් එක්ක මොකද වෙන්නේ? HCl කියන්නේ අම්ලයක්, සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඇමෝනියා කියන භස්මයක් උන් දෙන්න ප්‍රතික්‍රියා කරලා උදාසීන වෙනවා. උන් දෙන්න ප්‍රතික්‍රියා කරලා
මෙතන උදාසීන ප්‍රතික්‍රියාවක් වෙනවා. හරිද? හරි. අම්ල භාෂ්ම ප්‍රතික්‍රියාවක් වෙනවා. සෝරි, අම්ල භාෂ්ම ප්‍රතික්‍රියාවක් වෙනවා මෙතන. ඊට පස්සේ මෙන්න මෙතන HCl යම් කිසි පරිමාවක් ඉතුරු වෙනවනේ. වැඩිපුර HCl එකක් අස්සට යනවනේ. මෙන්න මේ ඇමෝනියා ඉවර වෙනකන් මෙන්න මේ කොටසත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. හරිද? HCl තව කොටසක් ඉතුරු වෙනවා. මොකද HCl වැඩිපුර තිබ්බේ හින්දා. මෙන්න මේ HCl කොටසත් එක්ක තමයි අන්න අර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාලා ඉතිරි HCl කියන්නේ මේ ඉතිරි HCl මෙන්න මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරනවා. හරිද? ඔන්න ඔතනදී මොකද වෙන්නේ? ඔතනදී හදනවා NaCl2. හරිද? හරි. ඔන්න ඔය ඉතිරි වෙච්ච සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක වැඩ කරන්න තමයි ඔන්න ඔය ඉතිරි වෙච්ච HCl එක්ක වැඩ කරන්න තමයි මෙන්න මේව සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් යම් කිසි ප්‍රමාණයක් ගියා කියලා කියන්නේ. අපිට පුළුවන් වැය වෙච්ච සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මෝල් සංඛ්‍යාව හොයාගන්න. වැය වෙච්ච සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මෝල් සංඛ්‍යාව ගන්න පුළුවන් අපිට. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්ගේ සාන්ද්‍රණය දීලා තියෙනවා 0.1යි. මෙන්න මෙයාගෙන අපි දැන් හොයන්න යන්නේ 0.1යි. එයාගෙන් වැය වුණා කියනවා. මොකද කියන්නේ? එයාගෙන් වැය වෙච්ච සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් පරිමාව වෙන්නේ 10යි. හරිද? මොකෙන් 10යි ගිහිල්ලා තියෙන්නේ. 10 ගුණ කිරීම 10 3යි. ඒ කියන්නේ 1 ගුණ කිරීම 10 3යි. අපි දන්නවා HCl ට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අනුපාතය 1:1යි. එතකොට වැය වෙච්ච මෙන්න මේ මෙතන වැය වෙලා තියෙන HCl මවුල් සංඛ්‍යාවත් වෙන්න ඕනේ 1 ගුණ කිරීම 10 3ක් කියලා. මේ 1 ගුණ කිරීම 10 3ක් කියලා ආවේ මෙන්න මෙතන ඉතිරි වෙලා තිබ්බ HCl මවුල් සංඛ්‍යාව. හරිද? මෙතන තිබ්බ මුළු HCl මවුල් සංඛ්‍යාව. මෙතන තිබ්බ මුළු HCl මවුල් සංඛ්‍යාව අපිට හොයන්න පුළුවන්. ඒක කොහොමද හොයන්නේ? HCl ගේ සාන්ද්‍රණය අපි දන්නවා. HCl ගේ සාන්ද්‍රණය අපි දන්නවා 0.11 කියලා. හරිද? එයාගේ තිබ්බ පරිමාව අපි දන්නවා 20යි කියලා. අපිට පුළුවන් මෙතන තිබ්බ මුළු HCl මවුල් සංඛ්‍යාව හොයන්න. හරි. NHCl total මේක හොයමු 0.11යි. එකෙන් 20 තිබ්බා 10 3යි. මේක සුළු කරපුවම එනවා කීයක් දෙන්නේ? 0.2 ගුණ කිරීම 10 3ක් තිබ්බා. පැහැදිලිද? 10 3යි මවුල. මෙතන මොකද්ද? 1 ගුණ කිරීම 10 3යි මවුල. හරි. මෙතන තිබ්බ මුළු HCl මවුල සංඛ්‍යාව 2.2 10 3යි. අපි ඒක හොයාගත්තා. මෙතන ඉතුරු වෙලා තිබ්බ HCl මවුල සංඛ්‍යාව කීයද? 1 ගුණ කිරීම 10 3යි. පැහැදිලිද? එහෙමනම් මෙන්න මේ ඇමෝනියත් එක්ක ප්‍රතික්‍රියා කරපු HCl මවුල ගාන හොයන්න මොකද්ද කරන්න ඕන? වැය වූ N3 සමග වැය වූ NHCl කොහොමද හොයන්නේ? මුළු ඔක්කොම තිබ්බ 2.2 ගුණ කිරීම 10 3ක්. එකෙන් ඉතුරු වුණා 1 ගුණ කිරීම 10 3ක්. මෙන්න මේ ටික මේ ඉතුරු වෙච්ච ටිකනේ. එහෙමනම් වැය වෙච්ච ටික ගන්න පුළුවන් මේකෙන් මේක අඩු කරලා 1.2 ගුණ කිරීම 10 3යි මවුල. හරි. අපි දන්නවා මෙතන මොකක්ද උනේ? HClුයි ඇමෝනියයි ප්‍රතික්‍රියා කරා. අපි දන්නවා ඇමෝනියාට HCl NaCl sorry එතන මොනවද හදන්නේ? NH4Cl. හරිද? ඇමෝනියාට HCl මවුල අනුපාතය 1:1යි. එතකොට එතන වැය වෙච්ච HCl මවුල සංඛ්‍යාවම තමයි ඇමෝනියා මවුල සංඛ්‍යාවත් වෙන්නේ. HCl 1.2යි 10 3ක් තිබ්බයි. එහෙනම් මෙයාගෙත් 1.2යි 10 3ක් තියෙනවා. හරිද? එතකොට මෙන්න මෙතන පිට වෙච්ච ඇමෝනියා මවුල සංඛ්‍යාව වෙන්නේ කීයද? 1.2යි 10 3යි. දැන් හොඳට බලන්න අපිට හොයන්න ඕනේ මෙන්න මෙයාව. නේද? එතකොට මෙතන බලන්න ඇමෝනියාට NH3ට NO3 ඒ කියන්නේ නයිට්‍රේට් මවුල සංඛ්‍යාව මවුල අනුපාතය 3ට 3යි. ඒ කියන්නේ 1ට 1යි. එතකොට මෙතනින් සෑදිච්ච ඇමෝනියා මවුල සංඛ්‍යාව 1.2යි නම්
එමම ප්‍රමාණයක් වැවෙන්න ඕනේ නයිට්‍රේට් වලින්. එහෙනම් වැය වූ NO3- මෝල් සංඛ්‍යාව වෙනවා 1.2 මෙතන 1.2 හැදුනා 1.2 වැය වෙන්නත් ඕනේ. හරිද? ඔන්න අපි වැය වූ නයිට්‍රේට් මෝල් සංඛ්‍යාව 1.2 හරි. දැන් උතනින් කෙලින්ම ගන්න පුළුවන් නයිට්‍රේට් NO3- සාන්ද්‍රණය අපිට ගන්න පුළුවන්. නයිට්‍රේට් මෝල් සංඛ්‍යාව 1.2 3යි පරිමාව 25 ගුණ කිරීම 3යි. ඔක බෙදලා ගත්තාම එනවා මේක සුළු වෙනවා 1.2 බෙදන්න ඕනේ 1.2 බෙදන්න ඕනේ 25. උත්තරේ එනවා 0.048 m කියලා. පැහැදිලිද? ඔක තමයි නයිට්‍රේට් සාන්ද්‍රණය වෙන්නේ. හරි. ඔන්න ඔක තමයි කතාව. අපි දැන් මේ ක්‍රියාපිළිවෙල 1 2 3 විතරයි කියුවේ ගාන හදලා ඉවරයි. දැන් කමන්නේ ගෙලින්ම රෝම ඉලක්කම් එක කියවලා ඒකට උත්තර ලියන්න ඕනේ. එහෙම එකක් නැහැ. ඔයාලට අපි දන්නවනේ මේකේ සාන්ද්‍රණය හොයන්න තියෙන්නේ එක්කෝ ppm වගේක් හොයන්න තියෙන උත්තරේ ඔය මගුලක් තියෙන කියලා අපි දන්නවනේ. හරි. ඔය ගාන කියවන් එද්දිම මේක හදාන එන්නේ. පැහැදිලිද? හරි. ඊට පස්සේ බලමු පළවෙනි රෝම ඉලක්කම කියලා තියෙනවා. ක්‍රියාපිළිවෙල 1 2 3 සිදුවන ප්‍රතික්‍රියා සඳහා තුලිත අයනික නොවන සමීකරණ ලියන්න. හරි. අපි ප්‍රතික්‍රියා ටික ලියලා තියෙන්නේ. ගානේ කොහෙ ලියවත් අවුලක් නැහැ. උදේන රෝම ඉලක්කම් එක දාලා ඔක ලියන්න ඕනි කියලා එකක් නැහැ. කෙලින්ම ඔයාලා ගාන හදලා ඉවරලා එතෙන් රෝම ඉලක්කම් 1 2 3 කියලාම තුනම දාන්න උතන. කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? ආයෙ උතන ලියන්න එහෙම කරන්න ඕනේ. පැහැදිලිද? අපි තුලත කරලා ලියවා ඒ ඔක්කොම ලියලා දාන්න. ඊට පස්සේ කියලා තියෙනවා දෙකේ කියලා තියෙනවා y ජල සාම්පලයේ SO3 2- SO4 2- NO3- සාන්ද්‍රණය නිර්ණය කරන්න කියලා. ඒක අපි හොයලා දාලා ඉවරයි මේතකොට. ඔන්න අපිට ආවා මුලින්ම අපිට ආවා මොකද්ද? SO4 2- සාන්ද්‍රණය ආවා. SO4 2- සාන්ද්‍රණය ආවා 0.298ක් කියලා. ඊට පස්සේ SO3 2- සාන්ද්‍රණය අපිට ආවා 0.04යි කියලා. ඊට පස්සේ NO3- සාන්ද්‍රණය ආවා 0.048ක් කියලා. පැහැදිලිද? හරි. ඊට පස්සේ කියලා තියෙනවා ක්‍රියාපිළිවෙල 2 හා ක්‍රියාපිළිවෙල 3 ඊ අනුමාපනවල නිරීක්ෂණය කර හැකි වර්ණ විපර්යාසය දෙන්න කියලා දෙනවා. හරි. වර්ණ විපර්යාසය ක්‍රියාපිළිවෙල 2 ක්‍රියාපිළිවෙල 2ේදී එතන මොකද වෙන්නේ? ක්‍රියාපිළිවෙල 2ේදී වෙන්නේ මෙන්න මේ I2 කියන එක නම් මෙතන වර්ණ විපර්යාසයක් වෙන ප්‍රතික්‍රියාවට තියෙන්නේ IO3- කින් මෙතන I2 හැදෙද්දී මොකද වෙන්නේ? මුලින්ම ක්‍රියාපිළිවෙල 2ේදී I2 මෙතන හැදෙනවනේ. I2 කියන එක මොන පාටද? I2 දම් පාටයි. හරිද? පිෂ්ඨ දර්ශකයේ දාපුවාම දම්මෝ නිල් ප්‍රශ්නයක් නැහැ. හරිද? ඔය දෙකෙන් එකක්. නිල් කියලා ඉවත් ප්‍රශ්නයක් නැහැ. අපි පිෂ්ඨ දර්ශකයේ දාපුවාම I2 තියෙන මාධ්‍යයකට පිෂ්ඨ දර්ශකයේ දාපුවාම නිල් පාට වෙනවා. හොදා. හරි. ඒක කැමති ප්‍රශ්න. ඊට පස්සේ තයෝසල්ෆේට් එක්ක වැඩ කරපුවාම මොකද වෙන්නේ? තයෝසල්ෆේට් එක්ක අනුමාපනය කරපුවාම මුලින්ම I2 තියෙන හින්දා පද්ධතිය නිල් පාටයි. අනුමාපනය කරලා ඉවර වෙද්දී I2 ඉවර වෙච්ච ගමන් පද්ධතිය මොකද වෙන්නේ? මෙතන I2 නැහැනේ. මේ පද්ධතිය මොකද වෙන්නේ? වර්ණයි. මෙයා මොකද වෙන්නේ? දම් පාටයි. පැහැදිලිද? ඊට පස්සේ ක්‍රියාපිළිවෙල 3ේදී මොකද වෙන්නේ? ක්‍රියාපිළිවෙල 3ේදී අපිට කියලා තියෙනවා මෙන්න මෙතන මෙතිල් ලොරේන් දාන කතාවක් කියලා තියෙනවානේ. ක්‍රියාපිළිවෙල 3ේදී බලන්න මෙතිල් ලොරේන් දර්ශකය පාවිච්චි කරලා HCl සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක අනුමාපනය කරනවා කියලා තියෙනවා. හරිද? හරි. මෙතන කොබලන් මෙන්න මේ HCl පාටක් ගමු. මෙන්න මේ HCl මෙන්න මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරනවා කියලා තියෙනවා. පද්ධතිය මුලින් ඉන්නේ මොනවද? පද්ධතිය මුලින් ඉන්නේ HCl. පස්සේ ඉන්නේ මොනවද? පස්සේ මොකුත් නැහැ. හරිද? අනුමාපනය කරලා ඉවරලා අපි නවත්තනවානේ. පස්සේ මොකුත් නැහැ.
අපි මොනවද මේකට දානවා කියලා තියෙන්නේ භාවිතා කරන දර්ශකය තමයි මෙතිල් ඔරේන්ජ් හරිද මොකද වෙන්නේ මෙතිල් ඔරේන්ජ් HCl ඉන්න මාධ්‍යයක ඒ කියන්නේ HCl කියන්නේ ප්‍රබල අම්ලයක් ඉන්න මාධ්‍යයකදී මෙතිල් ඔරේන්ජ් මොන පාටද මෙතිල් ඔරේන්ජ් කියන එක නා රතු තැඹිලි පාටයි රතු තැඹිලි හරිද හරි මෙතිල් ඔරේන්ජ්ගේ වර්ණ විපර්යාසය මම දෙන්නම් මෙතිල් ඔරේන්ජ් කොහොමද හැසිරෙන්නේ මෙතිල් ඔරේන්ජ් ප්‍රබල මේක දාගන්න මේ ප්‍රබල ආම්ලික මාධ්‍යයේදී රතු තැඹිලි හරිද අනිත් ඕන වෙලාවක කහ පාටයි හරිද මෙතිල් ඔරේන්ජ් කියන එක නා මාධ්‍ය ප්‍රබල ආම්ලිකයි නම් විතරක් එයා රතු තැඹිලි පාටයි හරිද අනිත් ඕනම වෙලාවක එයා කහ පාටයි පැහැදිලිද හරි ඊට පස්සේ පිනොප්තලින් ගන්න පිනොප්තලින් එයත් ඔය වගේමයි ප්‍රබල භාෂ්මික වෙලාවේදී මෙයා රෝස පාට තමයි වෙන්නන්නේ මේක දාගන්න මම ඔය කියන අමතර කරුණු ඔක්කොම ටික නෝට් එකට දාගන්න හරි ප්‍රබල භාෂ්මික වෙලාවේදී මෙයා රෝස පාටයි අනිත් ඕන වෙලාවක මම අනිත් ඕන වෙලාවක කියලා දීලා තින්නේ මතක තියාගන්න ලේසි වෙන්න අනිත් ඕන වෙලාව මොනවද දුබල භාෂ්මික වෙලාවට ආම්ලික වෙලාවට උදාසීන වෙලාවට අන්නේ ඕන වෙලාවක මෙයා මොකද වෙන්නේ අවර්ණයි හරිද මෙතිල් ඔරේන්ජ් කියන එක නා ප්‍රබල ආම්ලික වෙලාවේදී රතු තැඹිලි පාටයි අනිත් ඕනම වෙලාවක ඒ කියන්නේ දුබල ආම්ලික භාෂ්මික උදාසීන ඔය ඕන අවස්ථාවක එයා කහ පාටයි පිනොප්තලින් කියන එක නා ප්‍රබල භාෂ්මික වෙලාවේදී රෝස පාටයි අනිත් ඕන වෙලාවක අවර්ණයි ඕක හොඳට මතක තියෙනවා හරිද ගණන් වල කරකලා දෙනවා අර ඕක මතක තියාගත්තාම ලේසි කොල්ලෝ ඕක පටල ගන්නවා ඒක කිසි කේසයක් නැහැ ඔක ලේසියෙන් මතක තියාගත්තා හරි එතකොට යංගු ගානට මුලින් පද්ධතිය මොකද ඉන්නේ HCl ඉන්නේ එතකොට මොකද වෙන්නේ HCl කියන එක නා ප්‍රබල අම්ලයක් කියන්නේ ඒ වෙලාවේදී මෙතිල් ඔරේන්ජ් පෙන්නන්නේ රතු තැඹිලි ඊට පස්සේ පද්ධතිය මොකුත් නැහැ පද්ධතිය උදාසීනයි අනුමම්පණය කරලා ඉවර වෙද්දී පද්ධතිය උදාසීනයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාන්න HCl තියෙන ගානට විතරනේ අනුමම්පණය හරි එතකොට උදාසීන පද්ධතියක් තියෙන මම කියවා අනිත් ඕන වෙලාවක මෙතිල් ඔරේන්ජ් තිත්ති එයා පෙන්නන්නේ කහ පාට එතකොට ක්‍රියාපිළිවෙල 3 වර්ණ විපර්යාසය වෙන්නේ රතු තැඹිලි කියන එක නා කහ පාට වෙන එක පැහැදිලිද හරි ඔක දාගන්න ඊට පස්සේ ඊගාන එච්චරයි ඒක එතන ඉවරයි හරි ඊළඟ ගානට යන් මේකේ ප්‍රශ්න තියෙනවා නම් මට කියන්න මැසේජ් එකක් දාන්න හරි මේ ගාන මෙතන ඉවරයි